අනේ බම් බලපංකෝ. මේ යනවා එකෙක්වත් නෑ ගෙවල් වල. එකෙක්වත් කතා කරන්නේ නෑ. මේ මුංගේ වහන්න නැද්ද මොකුත්? වහන්න නෑනේ මේ වහන්න කියනවා ගෙවල් නෑනේ බං. ඒ කතුරු මුවක් තියෙනවා. බෑ බං. එහෙනම් පිරිමියෙක් වගේ කියපංකෝ. ඉතින් ඔබ කියලා පෙන්නපන්. අනේ මේම කියපන්. සපත්තු මානවා. සපත්තු මකන්නනවා. නැදක විතරක් මම පිරිමිකමද? එහෙනම් යකෝ අයියෙන් කියපන්කෝ. සපත්තු මහනවා. කියපන්කෝ. තෝ කිව්වා හරිද? හරිනේ. තෝ කිව්වෙත් මං කියන විදිහට තමයි. ඉරිච්ච මහනවා. සපත්තු මහනවා. පිළියමුවක් කියනවා කාගේ හරි කියනවද මුවක් කියාගන්න. මගේම නුඹ කියන්නේ. ඉතින් තෝ කිව්වේ මගේව? මං කිව්වද? ඔව්. අලන් ගියාම කියලා තියෙන අනුන්ගේ වන්. මෙන්න මේ වරේ යන්න. කරන්නේ කතුරු මුවක් තියෙනවා පියමුවක් තියෙනවා ඇඳු මහනවා ඉරිච්ච මහනවා සපත්තු මහනවා මං අහන්න දෙනම් ප්‍රශ්න ගොඩාක් ඔයාගේ ඉරිච්ච තියෙනවද? ඔව්. මට මහන්න ඕනද? ඔව්. ඔයාගේ සපත්තු ඕනද? ඔව්. සපත්තු මහන්න ඕනද? ඔව්. ඔගේ සැර අහපන් ඉතුරු ටික මේක ඔව් කියන්නේ ඔගොල්ලෝද කොහේ මේවත් කියපන්කෝ උදුළු තල තියෙනවද? ඔව්. උදුරු පොළු තියෙනවද? ඔව්. වතුර ගන්න ඕනද? ඔව්. පොරවත් ඕනද? ඔව්. උපදිනකොටම මම ඔව් කියලා තියන්නේ. ඔව්. ගම් තියෙනවද? ඔව්. නූලුත් තියෙනවද? ඔව්. කට්ටක් තියෙනවද? ඔව්. ඔක කතා කරන්න බැරිද? බැහැ. කතා කරනවා යම. නේ දැන් මොනවද කරන්න ඕනේ අය? කරන්න? ඔව්. කරන්න? කාගෙන් අහලාද මේ පාරේ යන්නේ? මේ මාර වැඩක් නේ. දැන් අයියා කිව්වේ කතුරු මුවක් කරන්න තියෙනවා, අපි මාදින්න තියෙනවා, සපත්තු මහන්න තියෙනවා, ඉරිච්ච මහන්න තියෙනවා කියලා කිව්වා. අනික මේක පාරේ යන්න කලින්වත් එක තාත්තලාගේ ලයිසන් ගන්න ඕනේ නේද? කතා කරපන්කෝ. අයියා ගාව අඩු ගානේ ඉනේ 30ක්වත් තියෙනවද? නැහැ ඔයි 30ක්වත් නැහැ. එන මොනවද තියෙන්නේ? බ්‍රේක් තලයක් තියෙනවා බ්‍රේක් තලයක්. අපෝ මොන්ටිසෝරි කන්ඩියේ. ඉරිච්ච තියෙනවද? ඉරිච්ච? ඔව්. ඉරිච්ච නැහැ. මේ සාගම ඉරිලා. කිච්චි අල්ලන්න බෑ. අල්ලන්න. නෑ මේ අල්ලන්න. පොඩ්ඩක් ඉන්නකෝ. අල්ලන්න බෑ. එපා ගෑල්ලමෙක් වගේ. අල්ලන්න බෑ. අනේ පොඩ්ඩක්. අල්ලන්න බෑ කිව්වන්. එකද? කන්ඩියා මොකද බං මොන්ඩියා වෙලා. ලැජ්ජා වෙන්න එපා මෙයා ඉරිච්ච මහනකොට. ලැජ්ජ වෙන්න නෙවෙයි. ඉරිලා නැත්තම් මොකද්ද මහන්නේ? නෑ අපි ඉරිලා මහනවා. ඉරිලා මහන්න ඕනේ නෑනේ. මොකද හොඳට තියෙන ඉරිලා මහන්නේ. නෑ ඉතින් අපිට වැඩක් නෑනේ අයියේ. වැඩක් නැතුව නෙවෙයි. මේ පාරේ යනවා නම් මට කිනාගෙන් රුපියල් 10 ගානේ ගෙවන්න ඕන. අම්මා 10 ගානේ දෙන්න. මොකද පිස්සු. 750ක් තියෙනවා. ඒකත් දෙකට කපලා තියෙන ඕන කෑල්ලක් දෙන්න. කෑල්ල කරන් මොනව කරන්නේ? එහෙනම් අයියා අපිට කියන්නකෝ වැඩක් කරන්න විදියක්. වැඩක් කරන්න තැනක් තියෙනවා. හරිද? මේ පාරේ යනකොට බබී ඉන්නවා. බබීලා ගෙදෙට්ට ගිහිල්ලා ඒ වැඩේ කරගෙන එනකොට
හරිද? මට මෙතනින් ගාන දීලා යන්න ඕන. මොනවද කියන්නේ? ළඟට ආයේ තුත්ත දුරයි. ඒ කියන්නේ මෙන්න මේ හරිය. ඔව් ඒ හරි. එහෙනම් අයියට බොහොම පින් සිද්ධ වෙනවා. වැඩක් නැතුවනේ හිටියේ. අපි දෙනවා. බබීගේ මහලෙන්නම්. බබි මහලෙන්ද. මම මෙතනම ඉන්නවා. හරි. එන්න. අනින්න.